ආරුක්කුණවේ පාලම හදන්න මුල්ලුණ මහා සිංහලයා අපි කවුරුත් දන්න පීකේ අප්පුහාමි බාසුන්නේ. ඔහුගේ විස්තර රසවත්ව හරවත්ව ඔහුගේම තුන්වෙනි පරම්පරාවෙන් අපි අහලා බලමු. මේ ඔහු ජීවත් වුණ නිවසයි. බුද්ධ වර්ෂ 2465 තමයි මේ දැන්වීම් පූර්ව සවි කරලා තියෙන්නේ. පීතිලක මාමයි පීකේ අප්පුහාමි සීයාගේ අතර ඥාති සම්බන්ධය. පීකේ අප්පුහාමි කියන්නේ වගේ සීයා. ඒ සීයාගේ පුතා තමයි කිරිබණ්ඩා රත්නායක. ඔහුගේ දුව තමයි එඩ්ලින් රත්නායක තමයි මා විවාහ කරගෙන සිටින්නේ. එතකොට පීකේ අප්පුහාමි සීයා ගැන මෙච්චර ලොවක් දන්න මෙතුමා ගැන විස්තර හොයන්න ඉදිරිපත් වුණේ කවුද පවුලෙන් ඉස්සල්ලාම? මේ විස්තර හොයන්න මම තමයි ඉදිරිපත් වුණේ. එතකොට මොන වගේ තැන්වලින්ද උදව් ලැබුණේ මේ ඉතිහාසය හොයාගන්න? මට AG ඔෆිස් එකෙන් බදුල්ලේ කච්චේරියෙන් දෙමෝදර ස්ටේෂන් එකෙන් තවද සීයත් එක්ක වැඩ කරපු බබානි සිංහෝ කියලා පුජ්‍යලෙක් හිටියා. ඔහු තමයි සීයාගේ හැම කටයුත්තක්ම කරේ. මොහු මේ සොයාගෙන මම ගියා ඔහුගේ නිවසට. එතකොට ඔහුගේ වයස අවුරුදු 100යි. ඉතින් මං එයත් එක්ක කතා කරලා සියලුම විස්තර ගොඩාක් දැනගත්තේ ඒ බබානේ සීයාගේ. එතකොට අප්පුහාමි සීයා මේ දක්ෂතාවන් වලට අමතරව මොන හරි එතුමගේ තිබිලා තියෙනවද තව විශේෂ දක්ෂතා? එයා නැටුම්, ගැයුම්, අංගම්පුර, සංගීතේ, බෙර වාදනය ප්‍රවීණ කරපු පුජ්‍යලෙක්. එතකොට ඒ අංගම්පොර සංගීතය නැටුම් ඒ කලාවත් සමගම මේ ශිල්පියත් සම්බන්ධ වන තැන මොකක්ද ඉතිහාසයේ? කළු පහන ප්‍රදේශයේ මුළු ගාල්ල මාතර පැතිවලින් ඇවිල්ලා තරඟයක් පවත්වලා තියෙනවා. ඊට පස්සේ ඒ තරඟේ මොහු පැරදිලා තියෙනවා. මොහු ගේජ්ජි බෙර සමගම එතනින් පිටත් වෙලා තියෙනවා. පිටත් වෙලා ගිහිල්ලා තියෙන්නේ ඔහොයේ ස්ටේෂන් එකට. ඒ කාලේ තමයි ඔහොයේ ස්ටේෂන් එක හදන්න පටන්ගෙන තියෙන්නේ. ඉන්පසුව එතන සිටි මිනිසුන් ඒ සුදු ජාතිකයාට මේ වාගේ පුජ්‍යලෙක් ඇවිල්ලා ඉන්නවා මෙහෙමයි මේවයි කියලා විස්තර කියලා. ඊට පස්සේ ඒ සුදු ජාතික පුජ්‍යලයා මොහු කැඳවා එන්න කියා මොහුගෙන් තොරතුරු විමසලා මොහු අති දක්ෂයෙක් බව දැනගෙන ඔහුට මේ ඔහොයේ බින්ගේ සකස් කර දෙන ලෙස සුදු ජාතිකයා ඉල්ලීමක් කරා. මොහු ගමට ඇවිත් කට්ටිය සේවකයෝ ගෙන්නන ගොස් මේක සති දෙකක් ඇතුළත සම්පූර්ණ කර දුන්නා. ඉන්පසුව සුදු ජාතිකයාට මොහු ගැන පැහැදීමක් ඇති වෙලා බාස් කෙනෙක් වශයෙන් මොහු පත් කරගෙන එතනින් සිට දියතලාව, බණ්ඩාරවෙල, හිල්ලොය, බදුල්ල දක්වා යන අතරමඟ තමයි ආරුක්කුණමේ පාලම සෑදීමට මොහුට අභියෝගයක් වුණේ. දැන් එතකොට මේ විදිහට පීකේ අප්පුහාමි සීයා මේ ස්ටේෂන් බිංග ඔක්කොම හදන්න උදව් කළා. ඔහුගේ දස්කම් පෙන්වන කාලෙද මේ කඳු දෙක යා කරලා මේ ආරුක්කුණමේ පාලම කඳු දෙක යා කරලා හදන ව්‍යාපෘතිය මම හිතන්නේ පටන් ගන්න නැත්තේ එතකොට තමයි මේ අභියෝගයට මේ සුදු ජාතිකයෝ මුහුණ දෙන්නේ. ඒ පිටිපදව අපිට පොඩ්ඩක් විස්තරයක් කියන්න බලන්න මාමා. මේ අභියෝගය බාරගෙන මේ සීයා මෙතෙන් සිට දැන් මේ කඳු දෙක යා කරමින් මේ පාර සකස් කරගන්න කෙසේද කියා කල්පනා කර සිටියා. එතකොට මාමා මේ ඇයි මේ මොකද මේ පිටරටින් ආපු මිනිසුන්ට තාක්ෂණය තිබ්බේ නැද්ද? මොකද්ද මෙතන උන අඩුපාඩුව? මේ පාලම ඉවර කරගන්න බැරි වුණේ ඇයි? පාලම ඉවර කරගන්න බැරි වුණේ ඒ කාලේ ලෝක යුද්ධය තිබුණා. යුද්ධය තිබ්බ කාලේ යකඩ අරවම ප්‍රවාහනය කිරීමට අපහසු වුණා. ඉන්පසුව සුදු ජාතිකයා සිටුවා මේ පාලම
මෙතනින් නතර මේ එතනින් එහාට රේලු පාර සකස් නොකර සිටීමට ඉන්පසුව පීකේ අප්පුවාමි වන අපේ සීයා මේ අභියෝගෙ මම බාර ගන්නවා කියලා පොරොන්දු වෙලා මේ කඳු දෙක යා කිරීමට මඩ වගුරක් තිබී තියෙන්නේ යට ඒ මඩ වගුරට ඉහළ කන්දේ සිට ගල් උල් කර කර එවලා අර සමතලා කරගෙන තමා මේ ආරුක්කුණමය සෑදීමට පටන් ගත්තේ. පස්සේ සුදු ජාතිකයාට මොහු පවසා තිබෙනවා මෙය මට කිරීමට වැලි ගල් පසුව වැලි ගෙනාවම මොහු සුදු රෙද්දක් අරගෙන එහි මඩ තිබේද කියලා බලනවා. පළමුවම සිමින්ති බදාම වගේ ද්‍රව්‍යයක් එකතු කරගෙන මේ ආරුක්කුණමේ පාලම සෑදීමට පටන්ගෙන තියෙනවා. මොහු ඒ සිමින්ති කවලම් කරන විට කිසිම පුජ්‍යලයකට එන්න දෙන්නේ නැහැ. මොහු තමයි එයට අවශ්‍ය සිමින්තියේ මොනහරි ද්‍රව්‍යයක් යොදන්නේ. ඒක යොදලා තමයි මොහුගේ සේවකයන්ට මොහු වැඩ පුළුවන්ද කියලා බලන්නේ. හාල් භාගයක බත් දීලා මේ කණ්ඩ පුළුවන්ද කියලා බැලුවම තමයි මොහුගේ ඉන්ටර්විව් එකෙන් පාස් වුණොත් තමයි මේ ආරුක්කුණමේ පාලම සෑදීමට සේවකයෝ අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ තාක්ෂණයට අමතරව පීකේ අප්පුවාමසීයට හොඳ දැනුමක් තිබිලා තියෙනවා මේ මිනිසුන්ගේ දක්ෂතාවය මැනගන්න. ඔව්. ඒ සඳහා මේ හාල් භාගයක කෑම සකස් කරදී ඔහු කෑවොත් තමයි ඔහු ඒ වැඩට ගන්නෙ. නැත්තම් කන්න බැරි පුජ්‍යලයාට වැඩක් බෑ කියලා ඔහුට ආපු වියදමදී පිටත් කරනවා. එතකොට මාමා මේ ඒ කාලේ අකල තිබ්බේ නැති නිසා ඒ වෙනුවට මොන හරි ආදේශක ද්‍රව්‍යයක් යොදාගෙන තියනවද කියලා මොන හරි ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔව් යොදාගෙන තියෙනවා. කිතුල් අරටුව කොටස ලැල්ලක් වශයෙන් සකස් කර එලලා ඒ උඩින් කොන්ක්‍රීට් බදාම දාලා තමයි මේ පාලම යා කර තියෙන්නේ. එතකොට මේ ආරුක්කුණවේ පාලමේ සවිශක්තිය ගැන පීකේ අප්පුවාමසීයා මේ සුදු ජාතිකයට කොහොමද සහතිකයක් දුන්නේ කාලේ? මේ පාලම හදන කාලේ ඉතින් බොහෝම මහන්සියලා කරලා මොහු සුදු ජාතිකයාට මේක කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේක හදලා ඉවරනාට පස්සේ මේ වැලිමඬ මේ ඌේ මිනිස්සු සියලු දෙනාම ගිහින් තියෙන කෝච්චිය එන දවසේ ගිහිල්ලා මේක කෝච්චිය ආපු වෙලාවේ කෝච්චිය යන්න ප්‍රථමයෙන් සීයා ලොකුම ආරුක්කුව යට සුදු රෙද්දක් උඩින් පොරවගෙන තුවක්කුවකුත් අතේ තියාගෙන සුදු ජාතිකයට කියලා තියෙනවා මේ සුදු රෙද්දට වැලි කැටයක් හරි වැටුණොත් මම මේ තුවක්කුවෙන් වෙඩි තියාගෙන මැරෙනවා කියලා. ඒ වගේ අභියෝග ඒ තරම් අප්පුවාමසීයට පුදුම විශ්වාසයක් තිබ්බේ තමන් අතින් නිම වුණු මේ තාක්ෂණය සහ මේ මොකද මේකට වැඩට ගත්ත මිනිස්සුන්වත් හරියටම කරුණු විමසලා ඒ මිනිස්සුන්ගේ දක්ෂතාවය බලලා යොදවගෙන තියෙන්නේ. අපේ ගල්බඩු බාසුන් නැහැලා ඒ කාලේ හිටපු ඉංජිනේරිවරු ඒ සියලු දෙනාම පාලනය කරමින් මේ ශක්තිමත් භාවයේ ඒ තරම් වගකීමකින් එතුමා මේ සුදු ජාතිකයට ඔප්පු කරලා තියෙනවා. ඔව්. හරි. ඉන්පසුව කෝච්චිය දේවතාවක් තුන් වතාවක් එහා මෙහා ගිහින් තියෙනවා. එතකොට මං හිතන්නේ එතකොට සුදු ජාතිකයන්ට මේක විස්මයජනක ක්‍රියාවලියක් කියලා පේන්න ඇති සහ ඒ වෙලාවේ මං හිතන්නේ පුදුම සන්තෝෂයකින් මෙතුමට මම හිතන්නේ ඒ කාලේ තිබ්බේ රන්කාසි මං හිතන්නේ විදේශ ජාතිකයන්ගේ මුදල් තමයි මං හිතන්නේ ඒ කාලේ පාවිච්චි කරන්නේ නැත්තේ ලංකාවේ
නැතත් රුපියල් හරි පාවිච්චි කරා වෙන්න පුළුවන්. ඉතින් 100ට මොන විදිය තෑගි භෝග දරුණු හම්බුනාම හම්බෙන්නේ නැතිද? මේ 100 මේ පාලමක සකස් කර සුද්දට දෙනකොට මේ 100 නම තියලා තියෙන විශ්වකර්ම පාලම කියලා. විශ්වකර්ම ආරොක්කුණ මේ පාලම කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊන් පසුව සුදු ජාතිකයා මොහුට ඒ කාලේ පඩි නඩි රංකාසි කාර් එකක් මේ එහෙම මොහුට ගැල් 7කින් කාසි ගෙනාවා කියලා තමයි ජනප්‍රවාදේ තියෙන්නේ මේ. එතකොට මේ අප්පුහාමි සීයාගේ මං හිතන්නේ මේ අපිට පිටිපස්සෙන් පේන්න තියෙන දැන්නමත් ඉතුරු වෙලා තියෙන ගරාජ් එක. ඒ කියන්නේ ඒ කාලේ හොඳ වාහනයක් එහෙම දෙන්න ඇති නේද? ඔව් හොඳ කාර් එකක් දීලා තිනේ. ඊට පස්සේ මොහු එරබද්දෙන් ගඟ තිබුණට පාලමක් තිබුණේ නැහැ. මේ 100 තමයි මේ පාලම සකස් කර කාර් එක ගෙන ඒමට පාර සාදාගෙන තින්නේ. ඒ ගෙදරට ගෙනල්ලා පිටිපස්ස මේ දැන් තියෙන කුළුණු තියෙන ගෑරාජ් එක ඒ 100ගේ දක්ෂතාවයෙන් ගලෙන් ගලට අමුණමින් සකස් කර ඇත්තේ. ආරොක්කුණාවේ පාලමට පස්සේ පීකේ අප්පුහාමි සීයා ඊළඟ අභියෝගය මොකද්ද ඔහු බාරගත්තා? මොහුට මේක බාරගෙන ඉදිරියට යනකොට ගඟක් තියෙනවා. ඒ ගඟ හරහා පාලමක් ඉදි කරන්න තියෙනවා. ඒකට කියන්නේ කළු පාලම කියලා. ඒකත් ලොකු පාලමක්. ඒක අවසන් ඉදිරියට යනකොට තමා දෙමෝදර ඉත්තේසන් එක සැකසීමට කල්පනා කරේ. ඔව් එතන මේ ස්ටේෂන් එකත් ලංකාවේ තියෙන විශේෂ සුවිශේෂී මාර්ගයක් එතන තියෙන්නේ. කන්ද වටා හදලා තියෙන්නේ. ඒ සම්බන්ධතාවය මොකද්ද මේ පීකේ අප්පුහාමි සීයා සහ ඒ කාලේ හිටපු ඒ ඉන්ජිනියර්ස්ලාට හම්බෙච්ච ප්‍රශ්නේ මොකද? ඔතනින් ආරොක්කුණාවේ පාලම සහ ඔය දෙමෝදර වංගුව ඔය වට වංගුව කඳු වටේ තියෙන දේ නැත්තම් අපිට මේ කොළඹට බදුල්ල ඉඳලා ඒ කාලේ බඩු ගෙනියන්න දුම්රියක් තනා ගන්න බැරි වෙනවා. රේල් පාර බැරි වෙනවා. මාමා මොනවාද ඒ ගැන දන්නේ ඔය දෙමෝදර වටරවුම ගැන? මේ සුදු ජාතිකයාත් විමල සුරේන්දර ඉංජිනේරු මහතාත් 100ත් කඳු මුදුනේ සිට මෙය සකස් කරගන්නේ කෙසේදයි කල්පනා කර සිටින වෙලාවේ ඈත කන්දේ ගොපල්ලෙක් හරක් දක්කමින් කැවිටක් කරකවා එන බව මේ 100ත් දුටුවා. ඉන්පසුව මේ 100ගේ හිසේ තිබුණ ජටාව ගලවලා මේ සුදු ජාතිකයටත් මේ සුරේන්දර නැමැති ඉංජිනේරුවටත් මේ විදිහට මේ සකස් කර යුතුයි කියලා උපදෙස් දුන්නා. ඒ අනුව තමයි දෙමෝදර ඉත්තේසන් එක ඉදි කර ඇත්තේ. ඔව් මොකද එතන තියෙන කන්ද අනුව එතනින් එහාට රේල් පාර ඒ තියෙන එකම මට්ටමේ ගෙනියන්න අමාරුයි. ඒක නිසා තමයි මේ තාක්ෂණය නිසා තමයි දෙමෝදර ස්ටේෂන් එකට යන මේ වංගුව සහිත මේ කන්ද වටා දුවෙන මේ රේල් පාර ඉදි වෙලා තියෙන්නේ මේ 100ගේ යෝජනාවක් සහ ඒ 100ගේ තාක්ෂණය අනුව. ඒ ගැන ඉතින් අපි ලංකාවාසී අපි සන්තෝෂ වෙන්න ඕනේ. එතකොට මේ ශ්‍රී බුද්ධ වර්ෂ 2465 තමයි මේ ගේ හදලා තියෙනවා කියලා මේ මෙතන සඳහන් වෙන්නේ. එතකොට මේ ගේ සහ ඔය ආරොක්කුණාවේ පාලම හෝ දෙමෝදර ඒ ස්ටේෂන් ඒ කාලය සම්බන්ධව මේ මාමා මොනවද දැනුවත් වෙලා ඉන්නේ? කියන්නේ මේ නිවස හදලා තියෙන්නේ ඒ වර්ෂයේද? මේ නිවස තියෙන වර්ෂයත් දෙමෝදර ඉත්තේසන් එකේ මේ ගහලා තිබුණු නම් දිනයත් එකයි. ඒක අපිට මේ මොකක්ද කියලා තාම සකස් කර දිනේද විවෘත කර දිනයක්ද කියලා තාම නම් සොයා ගැනීමට අපහසු වෙලා තියෙනවා. ආරොක්කුණාවේ පාලම සුදු ජාතිකයා විසින් මේ විදියට හදලා මේ රේල් පාර හදන්න නැත්තේ බදුල්ලේ පැත්තේ ඉඳලා මං හිතන්නේ කොළඹට මොන වගේ දේවල් ප්‍රවාහනය කරන්න ඇතිද?
එවකට උඩරට ප්‍රදේශයේ තේ වගාව, කෝපි, කුළුඳු, ගම්මිරිස් වගාව තිබුණා. එය කොළඹට ප්‍රහාණය කිරීම සඳහා තමයි සුදු ජාතිකයා බදුල්ලේ සිට කොළඹ දක්වා මියදුම්බිය ඇති කර තියෙන්නේ. එතකොට නැන්දා මේ අපිට කියන්න බලන්න පීකේ අප්පුවාම සීයා සහ නැන්දා අතර තියෙන ඥාති සම්බන්ධය. පීකේ අප්පුවාම කියන්නේ මගේ සීයා. සීයාගේ පුතා තමයි කිරිබණ්ඩා, මගේ තාත්තා. මගේ නම එඩ්ලින් රත්නායක. එතකොට මේ පදිංචි වෙලා ඉන්නේ තාමත් මේ සීයා හදපු ගියක්ද මේක නැත්නම් සීයාගේ මේ අපේ නැන්දගේ තාත්තා හදපු ගියක්ද? අපිට මේ නිවසේ පිළිබඳ පොඩ්ඩක් විස්තරයක්. මේ පිටුපසින් පේන්නේ මගේ නිවස. මගේ සීයා තමයි ඇදුවේ. අපි දැනටත් ජීවත් වෙලා ඉන්නේ ඒ නිවසේ තමයි. නැන්දගේ තාත්තා ඉන්න කාලේ මොනවද මතක සටහන්? එතකොට තාත්තා මේ සම්බන්ධව මොනවද සීයාගේ වෘත්තිය මත කරේ නැත්නම් වෙනත් වෘත්තියක්ද? සීයාගේ වෘත්තිය නෙවෙයි මගේ තාත්තා කරේ. තාත්තා ගෝවිතැන් කරේ. ගෝවිතැන් වැඩ කටයුතු තමයි මගේ තාත්තා කරේ. එතකොට අර පිටිපස්සෙන් පේන ගරාජේ අපේ අප්පුවාමේ සීයාගේ කාර් එක නැවතුනේ එතන කියලා සඳහන් වෙනවා. එතකොට තාත්තත් මේ සම්බන්ධව මොනවද පාවිච්චි කරන්නේ? මම දන්නවා මගේ තාත්තට ඒ කාලේ ෆෝඩ් කාර් එකක්, කළු ෆෝඩ් කාර් එකක් තිබුණා. මේ ඒකේ අපිට යනවා තාත්තා තමයි ඩ්‍රයිවිං කරන්නේ. ඒක 1973 විතර තමයි පාවිතේ නැති උනේ. එතකොට අපිට කියන්න බලන්න මොකද නැන්දානේ මේ පරම්පරාවේ දැන් මේ දැනට ඉන්න පුරුක නැන්දාගේ තාත්තා විසින් සීයා ගැන කියපු මත සටහන් තියෙනවද? ඒ කාලේ විච්ච මොන හරි විශේෂ මතක සටහන්? මගේ සීයා ඔය නවදොට්ටු විශ්වකර්ම පාලම ආරුකුණමේ පාලම හදලා ඒ සුදු මහත්තයා සල්ලි දුන්නාට පස්සේ ඇවිල්ලා මේ නිවසට ඇවිල්ලා මේ ගම් 7කට කෑම පාර්සලේ ගානේ දීලා ඒ හැමෝටම රන් කාසි වලින් කාසිය බැගින් දුන්නා කියලා තමයි අපේ තාත්තා කියලා තියෙන්නේ. පීකේ අප්පුවාම සීයාගේ බිරිඳ ඒ ගැන මොන හරි තාත්තා සඳහනක් කළා තියෙනවා. කිරියම්මාගේ නම රම්මැනිකා. ඒ කිරියම්මා හරියට ආතට ඒ සියලු වැඩවලට ගොඩාක් උදව් කළා තියෙනවා. මේ හැම දෙයකටම එයා රෙවණැල්ල වගේ ඉඳලා සියලු දේ අපේ ආතා කිරියම්මත් හරියට විරෝධාරයිලු. මේ හැම දෙයක්ම හොයලා බලලා ආතාගේ හැම වැඩකටම උදව්පදව් කරලා තියෙනවා කියලා අම්මලා කියලා තියෙනවා. එතකොට මේ නිවස පිහිටා තිබෙන හරියටම මේ පළාත ප්‍රදේශය වසම ඒ ගැන අපිට පොඩ්ඩක් සඳහනක් කරන්න. මේ නිවස පිහිටලා තියෙන්නේ ඌව පළාතේ බදුළු දිස්ත්‍රික්කයේ වැලිමඩ කැප්පෙටිපොළ ග්‍රාමයේ ඉඩමේගම ග්‍රාම කොට්ටාසේ කරගැහැල්ල සිරිවෙද මැදුර නිවස. එතකොට මේ නැන්දට මතකයක් තියෙනවද? නැන්දගේ තාත්තා විසින් කියලා තියෙනවා මේ අප්පුවාමේ සීයා මේ වටපිටාවේ මිනිස්සුත් එක්ක අපේ පන්සල් එක්ක මොන හරි සම්බන්ධතාවයක් තිබ්බද කියලා? ඔව් ලොකු සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. මෙතන අපේ ගමේම පන්සලේ ගාන්ටාර කුළුණ හදලා තියෙන්නේ අපේ ආතා. කැප්පෙටිපොළ ලොකු පන්සලේ සම්පූර්ණ සීමාගේ සම්පූර්ණයෙන්ම ආතගේ නිර්මාණයක්. ඒක දැනටත් තියෙනවා. බොහොම ලස්සනට ඒ පන්සලේ ඒ සීමාගේ තවම තියෙනවා. අපි ඒ හාමුදුරන්ටත් ආතා ඒ කාලේ දෙන්න පටන් ගත්ත ඒ දාණය අදටත් අපි පෙබරවාරි 12 වෙනිදාට හැම අවුරුද්දෙම 102 තමයි ගිය අවුරුද්දේ අපි දුන්නේ. දැන් මේ අවුරුද්දේ 103 තමයි දෙන්නේ. ආතා ඒ වගේ පන්සල් වලට කලබුල්ලන්ද පන්සල, උඩුබාදන, එරබද්ද සියලුම පන්සල් වලට ලොකුම දායකයෙක් ගමේ හොඳට කිසිව කෙනෙකුට කරදරයක් නැතුව උත්සාහයෙන්ම සියලු දේ කරගෙන ගියා කියලා තමයි අපේ තාත්තා කියලා තියෙන්නේ. එතකොට මේ පීකේ අප්පුවාම සීයාට මං හිතන්නේ මේට වඩා තව වටපිටාවේ ඉඩම් තියෙන්නේ නැති නේද? ගොඩාක් ඉඩම් තිබිලා තියෙනවා. ඒ ඉඩම් වලින් සෑහෙන්න ආතට මේ පුතාලා දෙන්න පමණයි ඉඳලා තියෙන්නේ. මගේ ලොකු තාත්තත් ලොකු පුතාට වෙදකම උගන්වන්න කලබුල්ලන්දේ පන්සලේ වෙදකම උගන්වුවා කියලා 65 සමුණක් ඒකට පරිත්‍යාග කළා තියෙනවා පන්සලට.
අප්පුහාමි මහත්තයා භාවිතා කළ ලී බඩු පිත්තල බඩු රාශියක් තවමත් මේ ආකාරයට දැක් ගන්න පුළුවන්. මේ ඔහු නිදාගත් ඇඳ සහ නිදන කාමරයයි. ඊට යාබදව බිරිඳගේ ඇඳ සහ කාමරය මේ ආකාරයෙන් තවමත් එක ගන්න පුළුවන්. එකල නිවස්වල භාවිතා කරපු මැද මිදුලුවත් සුපුරුදු ආකාරයෙන්ම මෙම නිවසෙත් පිහිටා තියෙනවා. මෙම නිවස අප්පුහාමි මහතාගේ එක පුතෙක් වෙදකමට පරිහරණය කරපු නිසා ඒ කාලේ පාවිච්චි කරපු විශාල කල ගල් වංගෙඩි බෙහෙත් අඹරන මිරිස් ගල් වංගෙඩි මේ වගේ දැක ගන්න පුළුවන්. ආරොක්කු නමේ පාලම හදපු ගල් වලට සමානම ගල් වගයක් මේ නිවසෙත් තවමත් තිරිලා තියෙනවා. මේ පේන වහලේ සහිත කොටසෙන් තමයි ඒ කාලේ ඇතුල් වීම තිබිලා තියෙන්නේ මේ ගේ ඇතුළට. ගරාජයේ තියෙන සවිමත් ගල් කුළුණු තවමත් ඒ ආකාරයෙන්ම හිටගෙන ඉන්නවා. ලී කණුව සහ මේ පොළොවේ තිබෙන කළුගල් කොටසත් එකට සම්බන්ධව කරපු තාක්ෂණයක් මෙහි තවමත් දක්නට ලැබෙනවා. මේ පඩිපෙළ අප්පුහාමි මහත්තයා භාවිතා කරපු නාන පීල්ල සහ කුඹුර වෙත යන පඩිපෙළයි. ඒ පිළිබඳව රසවත් විස්තර ඔහුගේම මිනිබීරයකින් අපි අසා දැනගමු. මේ තමයි අපේ සීයා නාපු පීල්ල. මේක ඇලේ වතුර මෙම කොන්ක්‍රීට් කානුව දිගේ ඇවිල්ලා මෙතනින් වැටෙනවා. මේ තියෙන්නේ මේක අපිත් නානවා. නාලා තියෙනවා මේ වතුර පුරවනවා. අපේ ගෙදර කට්ටිය තරගෙට අපේ අක්කලා නංගිලා ඉස්සර ඇවිල්ලා මෙහෙම මේකේ නානවා. මේක ගමේ කට්ටියත් ඉස්සර නාන්න එනවා මේකට. මේ පීල්ලට මේ පීල්ල අපේ තාත්තා මේ KBR කියන්නේ මගේ තාත්තා තමයි මේක පොත් ටිකක් ඒ අවුරුද්දේ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මේ පීල්ලට ඇවිල්ලා ඒ ආතා නානකොට අපේ අම්මලා කියලා තියෙනවා කිසිම කෙනෙක් මේ ළඟකින්වත් යන්නේ නැල්ලු. ඒ තරම් ගැඹීරත්වයෙන් තමයි ආතා ජීවත් වෙලා තියෙන්නේ. මේ තමයි තියෙන්නේ සීයා පිට අතුල්ලපු ගල. මගේ ඒ සීයා අපේ අම්මා එහෙම කියලා තියෙනවා. තාත්තා එහෙම උස මහත පුද්ගලෙක්. ඉතින් මේ ගල හදලා තියෙන්නෙම පිට අතුල්ලන්න. ඉතින් අපිත් මේකේ පිට අතුල්ලලා නාලා තියෙනවා. මේ තියෙන්නේ ආතා රෙදි හොදන්න හදපු ලොකු ගල. මේ ගලේ අපිත් ඇවිල්ලා තරගෙට එක එක කොටස් බෙදාගෙන රෙදි හොදනවා. තරම් ලොකු විශාලට මේ ගල හදලා තියෙනවා. දැන් තමයි ටිකක් අභාවයට ඒව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට ලෝම දන්න නයින් ආච් ආරුක්කු නමේ පාලම මහා විශ්වකර්ම පාලම මේ හැම නමින්ම හඳුන්වන නිර්මාතෘවරයාගේ කතා පොතයි මේ අවසන්.